Hi everyone. හැමෝටම සුබ දවසක්. මුලින්ම කියන්නකෝ මගේ සන් හැට් එක ලස්සනයිද කියලා. හොඳයි. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මම කොහොමද ඒක ගෙතුවේ කියලා. මම මේ හැට් එක ගොතන්න පාවිච්චි කරේ මිලිමීටර් 3 පොලිස්ටර් කෝඩ් එක. ඒකත් එක්ක මිලිමීටර් 3.5 ක්‍රොෂේ හුක් එක. මට තව ඕනේ වුණා ස්ටිච් මාකර්ස් කීපයක් එක්ක නීඩල් එකක්. තව කතුරක්. දැන් අපි බලමු මේ හැට් එක ගොතාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගොතන්නේ තොප්පියේ මෙන්න මේ උඩ කොටස. මේ කොටස ගොතන්න අවශ්‍ය ප්‍රමාණය දැනගන්න අපිට පොඩි මිම්මක් එක්ක ඊටාම සුළු ගණනය කිරීමක් කරගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු මොකක්ද ඒ ඕනේ මිම්ම කියලා. ඒ තමයි හිසේ වට ප්‍රමාණය. හිසේ වට ප්‍රමාණය මැනගෙන ඒක අපි බෙදන්න ඕනේ 3.14න්. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙකුගේ හිසේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 58ක් 60ක් විතර වෙනවා. අපි බලමු සෙන්ටිමීටර් 60 3.14න් බෙදලා. කැල්කියුලේටර් එකක් අරන් බෙදලා බලන්න බෙදුවම ඔයාලට 19.5ක් වගේ ගාණක් තමයි එන්නේ. එතකොට අපි ගොතන හැට් එකේ මෙන්න මේ මුදුන කොටස සෙන්ටිමීටර් 19.5ක් පළල වෙන්න ගොතා ගන්න ඕනේ. එහෙනම් දැන් යමු අපි හැට් එක ගොතන විදිහ බලන්න. මුලින්ම මම ස්ලිප් නොට් එකක් දාගන්නවා. මේ හැට් එකේ වැඩි කොටස ගොතන්නේ මම සිංගල් ක්‍රොෂේ පාවිච්චි කරලා. දැන් චේන් දෙකක් ගොතනවා. 1යි 2යි. ඊට පස්සේ පළවෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ 6ක් කරනවා. 1යි ඒක පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරලා ස්ටිච් මාකර් එකකින් ඒක ඒ සිංගල් ක්‍රොෂේ එක මාක් කරගන්න. ඊට පස්සේ ඒ ස්ටිච් එකටම මම තව සිංගල් ක්‍රොෂේ 5ක් කරගන්නවා. එතකොට සේරම සිංගල් ක්‍රොෂේ 6යි. 2යි 3යි 4යි 5යි 6යි. දැන් මම මේක ස්ලිප් ස්ටිච් වලින් සම්බන්ධ කරගන්නේ නැහැ. දිගටම සර්කියුලර් එකක් විදිහට ගොතාගෙන යන්නේ. දැන් අපි අර ස්ටිච් මාකර් එක දාගත් මේ ස්ටිච් මාකර් එකෙන් මාක් කරපු තැන තියෙනවානේ. අන්න ඒ ස්ටිච් එකට ඊළඟට මම සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් කරනවා. ඒ කියන්නේ ඒ ස්ටිච් එකට මම සිංගල් ක්‍රොෂේ දෙකක් කරනවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරලා ස්ටිච් මාකර් එකකින් මම ඒ ස්ටිච් එක මාක් කරගන්නවා. මාක් කරගෙන තව සිංගල් ක්‍රොෂේ එකක් එතෙන්ටම ගොතනවා. මේ විදිහට ඉතුරු ස්ටිච් පහටත් සිංගල් ක්‍රොෂේ දෙක ගානේ වටේටම ගොතා ගන්නවා. එතකොට මේ රවුන්ඩ් එකේදී මට සිංගල් ක්‍රොෂේ 12ක් ලැබිලා තියෙන්න ඕනේ. ඔන්න දෙවෙනි රවුන්ඩ් එක ගොතලා ඉවරයි. ඊළඟට තුන්වෙනි රවුන්ඩ් එකට යන්න තියෙන්නේ. දැන් ස්ටිච් මාකර් එක තිබ්බ පළවෙනි ස්ටිච් එක. ඒකට අපි ගොතනවා සිංගල් ක්‍රොෂේ එකක්. ගොතලා ස්ටිච් මාකර් එකෙන් ආපහු එතන මාක් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට ගොතනවා සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක්. ඒ කියන්නේ එකම ස්ටිච් එකේ සිංගල් ක්‍රොෂේ දෙකක්. ඊට පස්සේකට ආයෙමත් තනි සිංගල් ක්‍රොෂේ එකයි. ඊට පස්සේකට සිංගල් ක්‍රොෂේ දෙකයි. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක්.
ආයමත් එක සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ දෙකයි. මේ විදිහට තමයි අපි ඒ රවුම ගොතාගන්නේ. මේ රවුම් එක අවසන් වෙනකොට අපිට ලැබිලා තියෙන්න ඕනේ ස්ටිචස් 18ක්. ඔන්න තුන්වෙනි රවුම් එකත් ගොතලා ඉවරයි. ඊට පස්සේ ආපහු ස්ටිච් මාකර් එක අයින් කරලා එතන ස්ටිච් එකට ගොතනවා සිංගල් ක්‍රොෂේ එකක්. ගොතලා ඒ සිංගල් ක්‍රොෂේ එක ආපහු ස්ටිච් මාකර් එකෙන් මාක් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට අපි ආයෙ ගොතනවා සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක්. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ එකටත් සිංගල් ක්‍රොෂේ එකයි පේනවනේ. ඊට පස්සේ එකට සිංගල් ක්‍රොෂේ දෙකක් කරනවා. ඒ කියන්නේ ඉන්ක්‍රීස් එකක්. ඒ කියන්නේ මේ රවුම් එකේදී සිංගල් ක්‍රොෂේ එකේවත් දෙකයි ඉන්ක්‍රීස් එකයි. ඒ විදිහට තමයි මේ රවුම් එක ගොතන්නේ. පටන් ගන්න තැන පළවෙනි ස්ටිච් එකට එක සිංගල් ක්‍රොෂේ එකයි ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකයි. ඊට පස්සේ ආයමත් සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකයි. ඊට පස්සේ ආයමත් සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකයි. මේ විදිහට තමයි මේ රවුම් එකේ පැටර්න් එක අපි ගොතාගන්නේ. එකයි එකයි දෙකයි. ලේසි මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ටික ලියාගෙන හිමීට ගොතා ගන්නත්. මේකේ අන්තිම කොටසේදී ඔයාලට පේනවා තව ස්ටිච් 4ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපේ සිංගල් ක්‍රොෂේ 1 1 2 පැටර්න් එක කරාට පස්සේ තවත් එක ස්ටිච් එකක් ඉතුරු වෙලා තියෙනවා. අන්නේ ඉතුරු වෙච්ච ස්ටිච් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නවා. එතකොට පැටර්න් එක සම්පූර්ණ වෙන බව ඔයාලට පේනවා. මොකද අපි පටන් ගන්නකොට එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා තමයි ඊළඟට ඉන්ක්‍රීස් එක ගත්තේ. ඒ නිසා දැන් ස්ටිච් මාකර් එක අයින් කරලා ඊළඟ රවුම් එක පටන් ගන්න සිංගල් ක්‍රොෂේ එකක් කරන්න කරලා ඒ සිංගල් ක්‍රොෂේ එක ආයෙමත් ස්ටිච් මාකර් එකෙන් මාක් කරගන්නවා. කලින් රවුම් එක අපි 1 1 2 විදිහටනේ කරේ. මේ රවුම් එකේදී 1 1 1 2. ඒ කියන්නේ එකේ ඒවා තුනක් ඊළඟට දෙක. තේරුණානේ? ඉන්ක්‍රීස් ගැන තමයි මේ සිංගල් ක්‍රොෂේ ගැන තමයි මම මේ කතා කරන්නේ. මේ රවුම් එකේදී 1 1 1 2. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ 1 සිංගල් ක්‍රොෂේ 1 සිංගල් ක්‍රොෂේ 1. මේ විදිහට තනි සිංගල් ක්‍රොෂේ එකේ තනි සිංගල් ක්‍රොෂේ ඒවා තුනක් ගොතලා හතරවෙනි ස්ටිච් එක වෙනකොට ඉන්ක්‍රීස් එකක් කරනවා. මේ විදිහට තමයි මේ රවුම් එක ගොතා ගන්න තියෙන්නේ. මේ රවුම් එක ගොතාගෙන යනකොට කලින් වගේ තනි ස්ටිචස් ඉතුරු වෙන්නේ නැහැයි කියලා ඔයාලට පේනෙයි. මේකෙදි පැටර්න් එක හරියටම ස්ටිච් මාකර් එක ළඟින් ඉවර වෙනවා. ඊළඟ රවුම් එක පටන් ගන්න ස්ටිච් මාකර් එක අයින් කරලා එතනට සිංගල් ක්‍රොෂේ එකක් කරන්න.
කරලා නැවතත් ස්ටිච් මාකර් එකෙන් ඒ ස්ටිච් එක මාක් කරගන්න. මේ ස්ටිච් එක මාක් කරන එක හරිම වැදගත්. මොකද අපි රවුන්ඩ් වලට ස්ලිප් ස්ටිච් දාන්න නැතුව තමයි ගොතන්නේ. දැන් ඊළඟට ආපහු සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ දෙකකට පස්සේ ඉන්ක්‍රීස් එක. ස්ටිච් මාකර් එක තියෙන සිංගල් ක්‍රොෂේ එකයි තව එකක් ගොතලා ඊළඟට ඉන්ක්‍රීස් එකක් දානවා. ඔන්න ඊට පස්සේ ආපහු සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ එකයි. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ එකේ ඒවා 4ක් ගොතනවා. ගොතලා තමයි ඊළඟට ඉන්ක්‍රීස් එකක් දාන්නේ. රවුන්ඩ් එක පටන් ගන්නකොට සිංගල් ක්‍රොෂේ එකේ ඒවා 2ක් ගොතලා ඉන්ක්‍රීස් එකක් කරා. ඊට පස්සේ එකේ ඒවා 4ක් සිංගල් ක්‍රොෂේ එකේ ඒවා 4ක් ගොතලා ඊට පස්සේ තමයි ඉන්ක්‍රීස් එකක් දාන්නේ. මේ විදිහට තමයි මේ රවුන්ඩ් එක ගොතන්නේ. මේක ගොතාගෙන යනකොට ඔයාට පේන්නේ ස්ටිච් මාකර් එකට කලින් තනි ස්ටිචස් දෙකක් ඉතුරු වෙනවයි කියලා මේ රවුන්ඩ් එකේදී. කලින් රවුන්ඩ් එකේ මතකයි ඔයාට එක ස්ටිච් එකයි ඉතුරු වුනේ. ඊට පස්සේ දැන් මේ රවුන්ඩ් එකේදී ඔයාට ස්ටිචස් දෙකක් ඉතුරු වෙනවා. මම වීඩියෝ එක අන්තිමට ඔයාට දෙන්නම් මේකේ රිටන් පැටර්න් එක. ඒක බලාගෙන ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට මේක ගොතන්න වගේම පැටර්න් එකේ ඉදිරි කොටස ගොඩ නගා ගන්න. මම සම්පූර්ණ රවුන්ඩ් ගානටම දෙන්නේ නැහැ. ඔයාටත් කොටසක් ඉතුරු කරනවා හොඳද? ඉතින් බලන්නකෝ අන්තිම ඉන්ක්‍රීස් එක අපි ගෙතුවට පස්සේ මේ ඉන්නේ අපේ අන්තිම ඉන්ක්‍රීස් එක ගෙතුවට පස්සේ අපිට තව ස්ටිචස් දෙකක් ඉතුරු වෙනවා. 1යි 2යි. අපි මේ ස්ටිචස් දෙකට සිංගල් ක්‍රොෂේ දෙකක් කරනවා. ඒ කියන්නේ තනි සිංගල් ක්‍රොෂේ එක ගන්න තමයි කරන්නේ. එතකොට පැටර්න් එක ඒකෙන් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ස්ටිච් මාකර් එක අයින් කරලා ඒ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකක් කරලා ආයෙමත් ස්ටිච් මාකර් එකෙන් මාක් කරගන්න. මේක නම් අමතකව කරන්න එපා. ඔයා ලොකු අමාරුවක වැටෙනවා ස්ටිච් මාකර් එක හරියට මාක් කරගත්තේ නැත්තම්. ඊට පස්සේ අපි තව සිංගල් ක්‍රොෂේ 4ක් කරනවා. ඒ කියන්නේ ස්ටිච් මාකර් එක තියෙන ස්ටිච් එකත් එක්ක සිංගල් ක්‍රොෂේ සේරම 5යි. 5ට පස්සේ තමයි අපි ඊළඟ ඉන්ක්‍රීස් එක කරන්නේ. ඊට පස්සේ මේ පැටර්න් එක දිගටම සිංගල් ක්‍රොෂේ එකේ ඒවා 5යි ඉන්ක්‍රීස් එකයි. ඒ විදිහට සම්පූර්ණ රවුම ගොතන්න තියෙන්නේ. මේ රවුම ගොතනකොට වට පෙනේ අපිට එක ස්ටිච් එකක්වත් ස්ටිච් මාකර් එකයි අන්තිම ඉන්ක්‍රීස් එකයි අතර ඉතිරි වෙන්නේ නැහැ. හරියටම රවුන්ඩ් එක මේකෙන් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ විදිහට මේ රවුම අන්තිම වෙනකම්ම ගොතා ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට ගොතලා ඉවර කරපු රවුන්ඩ් එක. මම අන්තිමට දෙන පැටර්න් එක බලාගෙන ඔයා මෙන්න මේ විදිහට ඒකේ අපි අර මිල් ගණනය කරලා ලබාගත්ත D අගය ඒකේ පළල තියෙන්නේ. අන්න ඒ කොටස අවශ්‍ය ප්‍රමාණයට වෙනකන් ගොතා ගන්න ඕනේ. මම සෙන්ටිමීටර් 19.5 20කට කිට්ටු වෙලා තියෙනවා ගොතාගෙන තියෙන්නේ. පේනව නේද? මේ ඇවිල්ලා තොප්පියේ උඩ කොටස. ඊට පස්සේ අපිට තියෙන තොප්පියේ උස කොටස ගොතා ගන්න. මේකට අපි සම්පූර්ණයෙන්ම ඉන්ක්‍රීසස් නැතුව තනිකර සිංගල් ක්‍රොෂේ විතරයි කරන්නේ. අපි මේකෙදී මම ස්ටිච් මාකර් එක අයින් කරන්නේ නෑ. ඒකේ හැම තියෙද්දි තමයි ඊටු ටික ගොතාගෙන යන්නේ. තොප්පියේ උස වැඩි කරගන්න දැන් එක ස්ටිච් එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ කරන්න. දැන් මම පළවෙනි ස්ටිච් එක ගෙතුවා. ඒ ගොතපු තැනට අනිවාර්යයෙන්ම ස්ටිච් මාකර් එකකින් මාක් කරගන්න ඕනේ. හැම රවුන්ඩ් එකක්ම අපි ස්ටිච් මාකර් එකෙන් අනිවාර්යයෙන්ම මාක් කරන්න ඕනේ. නැත්නම් අපිට ගණන් වරදින්න පුළුවන්. දැන් එක ස්ටිච් එකකට එක ගානේ දිගටම රවුන්ඩ්ස් ගොතන්න තමයි තියෙන්නේ. හැම රවුන්ඩ් එකකදීම
එක රවුන්ඩ් එකක් ඉවරුණාම ස්ටිච් මාකර් එක අයින් කරලා එතෙන්ට පළවෙනි ස්ටිච් එක ගොතලා ආයෙමත් ස්ටිච් මාකර් එකෙන් ඒක මාක් කරන්න නම් අමතක කරන්න එපා. මේ විදිහට හිසේ උස ප්‍රමාණයට ඒ කියන්නේ හිස් මුදුනේ ඉඳන් කන ළඟට එනකන් උසාර ගන්න. අරගෙන ඊට පස්සේ අපිට අර තොප්පියේ පළලාවේ ඒ පළලෙන් ඒ අගය අඩු කරලා උස ගන්න පුළුවන්. මම ඔයාලට තොප්පියකට අවශ්‍ය මිමි ගන්න එක වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. දැනට ඔයාලගේ හිසේ උස ප්‍රමාණයට අවශ්‍ය විදිහට බොහෝ විට අඟල් 2.5ක් 3ක් වගේ ප්‍රමාණයක් තමයි උස අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රමාණය ගොතා ගන්න තනිකරම සිංගල් ක්‍රොෂේ වලින්. මම කියවනේ කලින් ස්ටිච් මාකර් එක අයින් කරලා සිංගල් ක්‍රොෂේ එක ගොතලා ආපහු අනිවාර්යෙන් ඒ ස්ටිච් එක ස්ටිච් මාකර් එකකින් මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ ආපහු එක ස්ටිච් එකකට එක ගාන වෙන විදිහට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න වටේටම. අපිට අවශ්‍ය විදිහට තොප්පියේ උස ප්‍රමාණය හැදෙනකම් මේක ගොතා ගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ මම මේ විදිහට ගොතාගත්ත තොප්පියේ කොටස. ඔයාලට පේනවනේ. තියෙනවනේ ස්ටිච් මාකර් එක මම කලින් ඉතුරු කරපු එක හැම තියෙනවා. අලුතෙන් මාක් කරගෙන ගිය එක හැම ඒ විදිහට තියෙනවා. මේ විදිහට තොප්පියේ උස ප්‍රමාණය ඔයාලට අවශ්‍ය ගාන වෙනකම් ගොතා ගන්න. මම මේ වීඩියෝ එකේ පළවෙනි පාර්ට් එක මෙතනින් නතර කරනවා. ඊළඟ කොටස තව වීඩියෝ එකකින් අරගෙන එනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නම් මම හැට් එකේ බ්‍රිම් එකත් එක්ක බෝ එක ගෙතුවේ කොහොමද කියලා. මේවා වෙන වෙනම නෙමෙයි එකටම තමයි ගොතලා තියෙන්නේ. ඉතින් මගේ channel එකත් අලුත්නේ. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ හැට් එකේ second part එක ගොතන වීඩියෝ එක දාපු ගමන් ඒ notification එක ඔයාගේ phone එකට ගෙන්න ගන්න ඕනේ නම් ඒ ළඟ තියෙන bell icon එක ඔබලා all කියලා තියෙන බටන් එක press කරලා තියාගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඒක ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් නම් පල්ලෙහින් පොඩි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔයා දෙන ඒ චුටි සපෝට් එක මට ඊළඟ වීඩියෝ එක අරන් එන්න ලොකු ඉමෝෂනලි හයියක් වෙනවා. අපි දැන් හැරෙමු මේකේ පැටර්න් එක දිහාට. ඔයාට මතකයිනේ අපි එක චේන් දෙකකින් පටන් ගත්තේ. ඊට පස්සේ පළවෙනි රවුන්ඩ් එකේ සිංගල් ක්‍රොෂේ 6යි. දෙවෙනි රවුන්ඩ් එකේදී සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් 6යි. ඒ කියන්නේ එකම ස්ටිච් එකකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ කොතලා අපි ස්ටිච් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරගත්තා. ඊට පස්සේ තුන්වෙනි රවුන්ඩ් එකේදී අපි සිංගල් ක්‍රොෂේ එකයි ඉන්ක්‍රීස් එකයි ගානේ 6 පාරක් කරා. මේ 6 පාරක් කරන්නේ මොකද අපි සෙට් 6කින් තමයි මේක පටන් ගත්තේ. ඒ නිසා හතරවෙනි රවුන්ඩ් එකේදී වට මතකයි අපි සිංගල් ක්‍රොෂේ එකක් කරලා ඊට පස්සේ ඉන්ක්‍රීස් එකක් කරා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි. මේ විදිහට 5 පාරක් රිපීට් කරලා අන්තිමට වට මතකයිනේ අපිට එක ස්ටිච් එකක් ඉතුරු වෙලා තිබුණා. අපි එතෙන්ට එක සිංගල් ක්‍රොෂේ එකක් කරා. දැන් ඔයාට හොඳට බලන්න අපි මේකේ රිපීට් කරලා තියෙන්නේ සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි. ඒ ප්‍රමාණය තමයි අපි 5 පාරක් රිපීට් කරලා තියෙන්නේ. දැන් ඔයාට පේනවා මම මේ කොටස වරහන් ඇතුලේ 5 පාරක් රිපීට් කරන්න ඕනේ කියලා දක්වලා තියෙනවා. ඊට දෙපැත්තෙන් ඔයාට පේනවා සිංගල් ක්‍රොෂේ එකයි ඉන්ක්‍රීස් එකයි ඉස්සරහා පැත්තේ තියෙනවා. පිටිපස්සේ සිංගල් ක්‍රොෂේ එකක් තියෙනවා. එතකොට ඔයාට තේරෙනව නේද? එතනත් කොටස් දෙකකට දෙපැත්තට කඩලා දාලා තියෙන්නේ සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි කියන අර පැටර්න් එකම තමයි. තේරුණා නේද? එතන සිංගල් ක්‍රොෂේ අපි තනි සිංගල් ක්‍රොෂේ කරන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්නේ. දෙකනේ. ඒ නිසා තමයි ඒ සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය දෙපැත්තට කඩලා සමාන විදිහට දාලා තියෙන්නේ. ඒක ඔයාලට හොඳට තේරෙනවා 6 වෙනි රවුන්ඩ් එකට යනකොට. 5 වෙනි එකේදී අපි සිංගල් ක්‍රොෂේ 3ක් එක්ක ඉන්ක්‍රීස් එකක් කරන්නේ. 3 කියන්නේ දෙකට බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයිනේ. ඒ නිසා අපි ඒක එතන සිංගල් ක්‍රොෂේ 3 දිගට එක දිගට කරලා ඊට පස්සේ ඉන්ක්‍රීස් එක කරනවා. ඊට පස්සේ බලන්න 6 වෙනි රවුන්ඩ් එක. 6 වෙනි රවුන්ඩ් එකේදී අපි මුලින්ම සිංගල් ක්‍රොෂේ දෙකක් කරලා තනි එකේව දෙකක් ඊට පස්සේ ඉන්ක්‍රීස් එකක් කරනවා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එකේව 4ක් ගොතලා තමයි ඉන්ක්‍රීස් එක කරන්නේ. මේ එකේව 4යි ඉන්ක්‍රීස් එකයි කියන එක 5 පාරක් අපි රිපීට් කරනවා. මේකේ වාට පේනයි වරහන් ඇතුලේ තියෙන සිංගල් ක්‍රොෂේ එකේව අපි 4ක් ගොතනවා. 4 කියන්නේ දෙකට බෙදෙන සංඛ්‍යාවක්නේ. ඒ නිසා තමයි අපි මේ පැටර්න් එකේ ඉස්සරහට දෙකයි පිටිපස්සට දෙකයි විදිහට සිංගල් ක්‍රොෂේ 4 දෙකට බෙදලා දෙපැත්තට දාලා තියෙන්නේ. එතකොට ඒ විදිහට බලන්න ආයි රෝ 8 එකේදී 8 වෙනි පේලියේදී
සිංගල් ක්‍රොෂේ 6යි ඉන්ක්‍රීස් එකයිනේ අපි රිපීට් කරපු පැටර්න් එක. එතකොට සිංගල් ක්‍රොෂේ 6යි ඉන්ක්‍රීස් එකයි කියන රිපීට් කරපු පැටර්න් එකේ 6 කියන්නේ දෙකට බෙදෙන සංඛ්‍යාවක්. සිංගල් ක්‍රොෂේ 6 කියන්නේ දෙකට බෙදෙන සංඛ්‍යාවක්. ඒ නිසා අපි සිංගල් ක්‍රොෂේ 3 දෙපැත්තට කඩලා දාලා තියෙනවා. අපි මේ විදිහට මේ පැටර්න් එක ගොතන්නේ අපිට හොඳ රවුම් මුහුණතක් ඕන නිසා. අපි එහෙම නැතුව ඔයාලට පේනවානේ 3 ඊළඟට 5 ඊළඟට 7 ඒ පේලිවල තියෙන විදිහට සිංගල් ක්‍රොෂේ සෙට් එක එකට ගොතලා ඊට පස්සේ ඉන්ක්‍රීස් එක ගෙතුවොත් අපිට එන්නේ සම්පූර්ණ රවුමක් නෙමෙයි ෂඩාස්ත්‍රාකාර පෙනුමක්. ඔයාට ඒක දැනගන්න පුළුවන් අපි පාර්ට් මේ හැට් එකේ බ්‍රිම් එක කොටස ගොතනකොට. මොකද අපි බ්‍රිම් එක ගොතන්නේ ඒ ක්‍රමයට. මම මේ විදිහට මේ පැටර්න් එක පාවිච්චි කරලා තියෙන්නේ අපිට මුහුණ මේ තොප්පියේ මුදුන කොටස හොඳට රවුමට අරගන්න ඕනේ නිසා. අපි මේ ෆ්ලැට් බේස් එකක් ගොතනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් පැටර්න් දෙකක් තියෙනවා. මේ පැටර්න් දෙකෙන් අපිට ලැබෙන ප්‍රොඩක්ට් එකේ හැඩේ පොඩි වෙනසක් වෙනවා. සිංගල් ක්‍රොෂේ 6කින් තමයි දෙකම පටන් ගන්නෙ. නමුත් මේ පැටර්න් එක පාවිච්චි කරොත් අපිට සිංගල් මේ රවුම හොඳ රවුමක් විදිහට එනවා ෆ්ලැට් බේස් එක. එහෙම නැතුව අනිත් ක්‍රමේ පාවිච්චි කරොත් අපිට එන්නේ ෂඩාස්ත්‍රාකාර හැඩයක්. තනිකර රවුමක් නෙවෙයි එන්නේ. මම වෙනම වීඩියෝ එකකින් මේ පැටර්න් දෙකට අදාළව ෆ්ලැට් බේස් එකක් ගෙතුවම කොහොමද එන්නේ කියලා පැටර්න් එකත් එක්කම වෙනම වීඩියෝ එකකින් කියා දෙන්නම්. එතකම් මම හිතනවා ඔයාට දැන් තේරෙනවා ඇති කියලා මේකේ උඩ කොටස කොහොමද ගොතා ගන්න ඕනේ කියලා. ඔයාට තේරෙන්නේ නැති තැනක් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ෂෝට් වීඩියෝ එකකින් හරි ලයිව් සෙෂන් එකකින් හරි කොහොම හරි ඔයාට ඒ තියෙන ගැටලුව निराකරණය කරලා දෙන්න උත්සාහ කරන්නම්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ වුණාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන්. ඒක ඊට වඩා තොට පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ විදිහට තමයි අපි ඒකේ තොප්පියේ උඩ කොටස ගොතාගන්නේ. මම දැන් වැඩිහිටි කෙනෙක්ගේ තොප්පියක් මම දැන් මේ ගොතලා පෙන්නන්නේ. ඒකට මට සෙන්ටිමීටර් 19.5ක් වෙනකම් පළල එන විදිහට රවුම ගොතා ගන්න ඕනේ. ඒ නිල් පාට තොප්පිය ඔයාට මම මතක ඇති වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට කළු පාට සන් හැට් එකක් පෙන්නලා තියෙනවා. ඒ හැට් එක ගොතලා තියෙන්නේ පොඩි ළමයෙකුට අවුරුදු 5ක 6ක වගේ දරුවෙකුට. එතකොට ඒකෙදි මම ගත්තේ සෙන්ටිමීටර් 15යි. 15 ඒකේ බේස් එක එතකොට ඒකේ උඩ කොටස සෙන්ටිමීටර් 15කට ගත්තේ. මම දැන් වැඩිහිටියගේ හැට් එක මම ඔයාලට දැන් මේ පෙන්නපු ගොතපු හැට් එක සෙන්ටිමීටර් 19.5ක් ලොකු කෙනෙකුට ගත්තේ. ඉතින් ඔයත් තොප්පිය ගොතන්නේ කාටද ඒ අනුව අවශ්‍ය මින් මාරගෙන ගණනය කිරීම කරලා ඒ බේස් එකේ පළල ඉස්සෙල්ලම ගණනය කරගන්න. ඊට පස්සේ මේ පැටර්න් එක පාවිච්චි කරලා ඒ ප්‍රමාණයට එනකන් ඒක ගොතා ගන්න. ඊට පස්සේ මම ඉක්මනින්ම මේක සෙකන්ඩ් පාර්ට් එක අරන් එන්නම් සන් හැට් එකේ බ්‍රීම් එකයි බෝ එකයි ගොතන්නේ කොහොමද කියලා. ඉතින් ආයෙමත් ආදරෙන් මතක් කරනවා තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේක තේරුණාද? මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මට මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක අරන් එන්න ඒක ලොකු ඉමෝෂනලි සපෝට් එකක්. ඉතින් මාත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ඊළඟ පාර්ට් එකෙන් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න. මම යෂෝ. Bye.